අද අපි කතා කරන්නේ Facebook එක යූස් කරලා කොහොමද ඔයාගේ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් කස්ටමර්ස්ලා අතරට යවන්නේ කියලා. ගොඩක් අය නැඹුරු වෙලා ඉන්නවා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක මේ Facebook ඇඩ්වර්ටයිස්මන්ට් හරහා අලෙවි කරන්න. ඒගොල්ලන්ට පුළුවන් ක්‍රම දෙකකට මේක අලෙවි කරන්න. එතකොට පළවෙනි ක්‍රමය තමයි එයාට පුළුවන් කන්ටෙන්ට් එකක් ඩිසයින් කරලා, ඒ කියන්නේ එයාගේ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එක ගෲප් වල ෂෙයා කරලා එයාට යම්කිසි ඔඩියන්ස් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට පුළුවන් මාකට් ප්ලේස් එකට එයාගේ ප්‍රොඩක්ට් එක දාලා එතනින් කස්ටම් බේස් එකක් ජෙනරේට් කරගන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් මොකක් හරි සර්විස් එකක් හොයනවා නම් ඔයා ඒ සර්විස් එක කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක ගැන ඒ කස්ටමර්ට එක්ස්ප්ලেইন කරන්න. එතකොට ඒ හරහා ඔයාට බිස්නස් ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් අය දන්නවා Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ කොහොමද කියලා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න විදි කීපයක් තියෙනවා. එතකොට මේ හදපු පේජ් එකක් හෝ පේජ් එකක් හදලා ඒකට කන්ටෙන්ට් දාලා එතකොට මේ බූස්ට් පෝස්ට් කියන එකේ බේසික් විදියට මෙයාගේ ඇඩ් එක පබ්ලිෂ් කරගන්න එක. එතකොට මේ ගොඩක් අය නැඹුරු වෙලා ඉන්නවා මෙන්න මේ බේසික් විදියට එයාගේ ඇඩ් එක පබ්ලිෂ් කරගන්න. හේතුව ඒක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නිසා එයාට හරි ලේසි එයාට එයාගේ ඇඩ් එක ක්‍රියේට් කරගන්න. ඒ හරහා එයාට සාමාන්‍යයෙන් මුලදී මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් එයාට පළවෙනි මාස දෙකේ එයාට හොඳ සේල් එකක් ජෙනරේට් වෙනවා. එතකොට මේ මාස දෙකෙන් එහා මාස දෙක තුන යනකොට මෙයාගේ මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක බහිනවා. එතකොට මේ ඇඩ්ස් මැනේජර් එක හරහා ගොඩක් අය කැම්පේන් කරනවා. එතකොට මේ ඇඩ්ස් මැනේජර් එකෙන් පුළුවන් ගොඩක් ඇඩ්වාන්ස් විදියට ඔයාට ඇඩ් එකක් ක්‍රියේට් කරගන්න. මේ channel එකෙන් අපි ඉස්සරහට ගොඩක් වීඩියෝස් කියනවා කොහොමද සෝෂල් මීඩියා යූස් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක එහෙම නැත්නම් ඔයාගේ වෙබ්සයිට් එකට ට්‍රැෆික් එක ක්වොලිටි විදියට ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. කොහොමත් අපි බේසික් විදියට කරන ඇඩ්ස් කැම්පේන් ගැන කතා කරන්නේ. අපි ඇඩ්වාන්ස් විදියට කරන ඇඩ් කැම්පේන් විතරයි කතා කරන්නේ ඇඩ්ස් මැනේජර් හරහා. එතනින් ඉස්සරහට එන හැම වීඩියෝ එකක්ම ඇඩ්ස් මැනේජර් එකෙන් කොහොමද ඔයාගේ ඇඩ්ස් ටික ක්‍රියේට් කරගන්නේ කියලා අපි කියලා දෙනවා. ඊට අමතරව වැදගත් දෙයක් කියන්න ඕනේ ඔයාගේ ඔඩියන්ස් එක ක්වොලිටි ඔඩියන්ස් එකක් විතරයි නම් ඔයාට දිගටම ඔයාගේ සේල් එක හදාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ කන්ටෙන්ට් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කන්ටෙන්ට් ක්වොලිටි එක අනුවත් ඔයාගේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක සේල් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්න පුළුවන්. හේතුව තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ හරියට ඉන් ඩීටේල් නැත්නම් ඔයාගේ සර්විස් එක ගැන හරියට ඉන් ඩීටේල් නැත්නම් ඒ කස්ටමර්ට ඩවුට් එකක් එන්න පුළුවන්. මොකද්ද මේ කියලා එයාට ඒක සැටිස් නැත්නම් එයා ඒක පර්චේස් කරන්නේ නැහැ. එතකොට ප්‍රධානම දේ තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක හරියට හදාගන්න කන්ටෙන්ට් එකක් එතකොට ඩිස්ක්‍රිප්ෂන් එකක් හරියට හදාගන්න ඒ දේවල් ඉස්සරහා වීඩියෝ වලදී අපි කියලා දෙනවා. අද අපි කියලා දෙන්නේ කොහොමද මේ ඔබ්ජෙක්ටිව් එකක් පාවිච්චි කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක සේල් කරගන්න කියලා. එතකොට මේ ඔබ්ජෙක්ටිව් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට මේ වීඩියෝ එකේදී දැනගන්න පුළුවන්. ඉතින් ඉදිරියට මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. එතකොට ඕගොල්ලන්ට ලේසි මම කරන විදිහට හැමදේම මම පැහැදිලි කරන්නම්. එතකොට මොන ඔබ්ජෙක්ටිව් එක තෝරගෙනද අපි කැම්පේන් එක කරන්න ඕනේ හැමදේම මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා කියලා දෙන්නම්. හරි අපි දැන් යමු ස්ක්‍රීන් එකට. හරි. ඕගොල්ලන්ට උගන්වන්න ඕන හින්දා මම අලුතෙන් ඇඩ් account එකක් හැදුවා. අපි අලුත් විදිහටම යන්. හරි. මොනවාද මේ ඔබ්ජෙක්ටිව් කියන්නේ? ඔබ්ජෙක්ටිව් කියන්නේ ඔයා මෙතන තියෙනවා මෙතන ක්‍රියේට් කියලා එකක්. ක්‍රියේට් කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන පෙන්නනවා මේ ඔබ්ජෙක්ටිව් කියන එක. අපි ඉස්සර ඇඩ් කැම්පේන් කරනකොට ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් පර්චේස් කරන කට්ටිය හොයාගන්නකොට අපි මේ ගොඩක්ම කරේ මේ එන්ගේජ්මන්ට් කියන එක. එතකොට මේකෙන් ඔයාට පුළුවන් කස්ටමර් බේස් එකක් හදාගන්න. ඊට අමතරව ඔයාට පුළුවන් මේ ලීඩ්ස් කියන ඔබ්ජෙක්ටිව් එකක් තෝරගෙන කස්ටමර් බේස් එකක් හදාගන්න. මේ ලීඩ්ස් කියන එක ගොඩක්ම හාස්පසින්ම වෙනස් ඔබ්ජෙක්ටිව් එකක්. ඊට අමතරව මේ සේල්ස් කියන ඔබ්ජෙක්ටිව් එක තියෙනවා. සේල්ස් කැම්පේන් එක කරන් මේ එන්ගේජ්මන්ට් කියන ඔබ්ජෙක්ටිව් එකෙන්. මොකද ඒකට හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි හේතුව තමයි ලංකාවේ ගොඩක් අය ලොකු බජට් එකක් දාන්නේ නැහැ. පොඩි බජට් තමයි දාන්නේ. එතකොට පොඩි බජට් එකකට ගැලපෙන හොඳම ඔබ්ජෙක්ටිව් එක තමයි එන්ගේජ්මන්ට් ඔබ්ජෙක්ටිව් එක මගේ එක්ස්පීරියන්ස් එකට අනුව. අනිත් අයගේ එක්ස්පීරියන්ස් කොහොමද දන්නේ නැහැ. මගේ එක්ස්පීරියන්ස් එකට අනුව එන්ගේජ්මන්ට් තමයි මට නම් පොඩි බජට් වලට හරියන්නේ. මම කස්ටමර්ස්ලාගේ කැම්පේන් කරනකොට එයාලා පොඩි බජට් දෙනවා නම් මම අනිවාර්යෙන් තෝරගන්නේ එන්ගේජ්මන්ට් කැම්පේන්. එතකොට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මේ සේල්ස් කැම්පේන් එකයි එන්ගේජ්මන්ට් කැම්පේන් එකයි තියෙන වෙනස තමයි
මේ සේල්ස් කැම්පේන් එකේදී ඔයාට සේල් කෙලින්ම ඩිරෙක්ට් ඔයාට සේල්ස් ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි ඔයා පොඩි බජට් එකක් දානවා නම් ඔයාට මේ සේල්ස් කියන ඔබ්ජෙක්ටිව් එක ගැලපෙන්නේ නැහැ. මොකද මේ සේල්ස් කියන ඔබ්ජෙක්ටිව් එකේ සාමාන්‍යයෙන් එක ක්ලික් එකකට කැපෙන ගාණ වැඩි වෙයි. හරිද? මේ එන්ගේජ්මන්ට් කියන එකට සාපේක්ෂව අපිට බිට් කන්ට්‍රෝල් එකක් දෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. බිට් කන්ට්‍රෝල් එකක් දුන්නොත් අපිට හරි ඔඩියන්ස් එකක් ටාගට් කරන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් මේකට ලොකු බජට් එකක් දාන්න ඕනේ. ලොකු කිව්වේ අපි රුපියල් 5000න් උඩවත් අපි මේ බජට් එකක් දාන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් 5000න් අඩු බජට් දාන අයට මෙන්න මේ එන්ගේජ්මන්ට් කියන කැම්පේන් එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ගොඩක් අය සේල්ස් කැම්පේන් කරන අයත් ඇති. ඒත් මම රෙකමන්ඩ් කරන්නේ එන්ගේජ්මන්ට් කියන කැම්පේන් එක. මොකද සේල්ස් කැම්පේන් එක එන්නේ ඉස්සර අපිට අපි කරේ එන්ගේජ්මන්ට් කැම්පේන් තමයි. හරිද? මං කියන්නේ ඉස්සර එක කරා කියලා එකම කරන්න කියලා. හැබැයි තමන්ගේ බජට් එක අනුව තමන්ගේ ඔබ්ජෙක්ටිව් එක සහ තමන්ගේ ඔඩියන්ස් එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? අපි යන් එන්ගේජ්මන්ට් කැම්පේන් එක කොහොමද ක්ලික් කරන්න කියලා මෙතන ක්ලික් කරලා කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නාට පස්සේ මෙතනින් දෙකක් පෙන්නනවා. මේ පළවෙනි එක තමයි ඔයාට මේ Facebook එකෙන්ම ඔයාට රෙකමන්ඩ් කරනවා ඇඩ්වාන්ටේජ් කැම්පේන් එකක්. ඒ වගේම ඔයාට AI යූස් කරලා ඔයාට ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට ගැලපෙන ඔඩියන්ස් එක ඒකොල්ලෝ විසින්ම හොයලා දෙනවා. ඔඩියන්ස් ටාගට් ඔඩියන්ස් එක ගැන අදහසක් නැත්නම් ඔයා මෙන්න මේ පළවෙනි එක දීලා ඔයාට කන්ටිනියු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරිද? හැබැයි අපි ඒක නෙමෙයි කරන්න ඕනේ. අපි මැනුවල් එන්ගේජ්මන්ට් කැම්පේන් කියන එක කරන්න ඕනේ. මොකද අපි ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. හේතුව ඔයා දාන බජට් එක මෙතන දැම්මට සමහරක් වෙලාවට ඔයාගේ බජට් එක අපරාධයක් වෙන්න පුළුවන්. ඔයා හිතන රිසල්ට් එක නැති වෙන්නත් පුළුවන්. ඔයාට මැසේජ් එන්න පුළුවන්, සේල් ජෙනරේට් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ලාභයක් සහ ඔයා බලාපොරොත්තු වෙන දෙයක් ඔයාට මේකෙන් කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. හරිද? මේක තියෙන්නේ සාමාන්‍යයෙන් මැනුවල් කරන්න බැරි අයට පහසුව සඳහා සහ මේගොල්ලන්ගේ මේ ටෙක්නොලොජි එක අප්ඩේට් වුණ හින්දා AI තියෙන හින්දා මෙතන මේගොල්ලන්ට ඒ ඔප්ෂන් එක දීලා තියෙනවා. කැමති නම් මේක කරන්න පුළුවන්. ටෙස්ට් කරලා බලන්න දෙකෙන් මොකක්ද හරිම ඕගොල්ලන්ට ගන්න පුළුවන් රිසල්ට් මොකක්ද කියලා. අපි මැනුවල් එන්ගේජ්මන්ට් කැම්පේන් එකට යන් එතනදී මැනුවල් දීලා කන්ටිනියු කරන්න. කන්ටිනියු කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තමයි ඔයාට ඩිස්ප්ලේ වෙන්නේ. අපි කලින් වීඩියෝ එකේදීත් කැම්පේන් එකක් ගැන අපි වීඩියෝ එකක් කරා. ඒකට අපි ChatGPT යොදා ගත්තා. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා ChatGPT කොහොමද යූස් කරන්න කියලා බලන්න. හරි. මෙතන මේ කැම්පේන් නේම් එකට ඔයාට කැමති කැම්පේන් නේම් එකක් දෙන්න පුළුවන්. සෙටින්ග්ස් ටික විතරයි. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ කැම්පේන් එක අඳුර ගන්න. ඔයාට කැමති කැම්පේන් නේම් එකක් දෙන්න. මෙතන කැම්පේන් ඔබ්ජෙක්ටිව් එක ඔයා දෙන්න එන්ගේජ්මන්ට් ඔබ්ජෙක්ටිව් එක. මෙතන ඇඩ්වාන්ටේජ් බජට් එක දාන්න එපා. මම කලින් වීඩියෝ එකේදී විස්තර කරලා තියෙනවා මේ ඇඩ්වාන්ටේජ් කැම්පේන් එක ඇඩ්වාන්ටේජ් කැම්පේන් බජට් කියන්නේ මොකද්ද? ඒක මම මෙතන වීඩියෝ එකේ දානවා. ඔයා ඒක ගිහිල්ලා බලන්න මොකද්ද මේ ඇඩ්වාන්ටේජ් කියන්නේ කියලා මම සම්පූර්ණව මෙතන විස්තර කරලා තියෙනවා. හරි. මෙතන new engagement කියන ad set එකට යන්න. එතනදී ඔයාට කැමති නමක් මෙතනින් දීලා දෙන්න පුළුවන්. ඔයාගේ බලා ගැනීමේ පහසුව සඳහා මෙතනදී ඔයා දෙන්න ඕනේ. දැන් ඔයාගේ page එකනේ මෙතන තෝරන්නේ. හරි. අපේ page එක අපි මෙතන තෝරගත්තා. හරිද? ඊට පස්සේ ඔයාට පුළුවන් මේ Trendora digital media කියන page එකේ ඔයාට පුළුවන් ඔයාගේ messenger එකට message ගෙන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ WhatsApp එකට message ගෙන්න ගන්නත් පුළුවන්. Instagram එකට message ගෙන්න ගන්නත් පුළුවන්. අපි Instagram එක connect කරලා නැහැ. connect කරලා තියෙන මේ දෙක විතරයි. එතකොට මට ඕනේ මට messenger එකට ගෙන්න ගන්න ඕනේ. මට ඔයාට WhatsApp එකට ගෙන්න ගන්න පුළුවන්. දැන් අපි මේ WhatsApp ටික් එක අයින් කරාට පස්සේ මෙතන යම්කිසි රිසල්ට් එකේ වෙනසක් වෙනවා ඔයා දකින්න ඇති. බලන්න ආයි ටික් එක දැම්මට පස්සේ මෙතන යම්කිසි වෙනසක් සිද්ධ වුණා.
හරිද? හරිද? මට දැන් බලන්න මැසෙන්ජර් එක අපි ටික් එක අයින් කරාට පස්සේ මැසේජ් එන ප්‍රමාණය යම් කිසි වෙනසක් සිද්ධ වුණා. ඒක නිසා ඔයා මෙතන දෙකටම දෙනවා නම් හොඳයි. මම දැන්ට තෝරගන්නම් මට මැසෙන්ජර් එකට කැම්පේන් එක ඕනේ කියලා. මම WhatsApp එකේ තියෙන ටික් එක අයින් කරගන්නවා. හරිද? හරි. ඔහොම අපි පල්ලෙහාට යනකොට මෙතන තියෙනවා බිට් කන්ට්‍රෝල් කියලා එකක්. අපි බිට් කන්ට්‍රෝල් එක දාන්න ඕනේ සාමාන්‍යයෙන් බජට් එක රුපියල් 5000ට වැඩි නම් තමයි මෙතන බිට් කන්ට්‍රෝල් එකක් දාන්න ඕනේ. හරිද? මේ බිට් කන්ට්‍රෝල් එක ගැන මම කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ වල. බලලා නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක ගිහිල්ලා බලන්න ඕනේ. මම මෙතනදී අද කියන්නේ ටාගට් ඔඩියන්ස් එකයි මේ කන්ටෙන්ට් එකයි කොහොමද හරියටම හදාගන්නේ කියලා. හරිද? එතකොට මෙතන අපි බජට් එක ඩොලර් 10ක් දානවා. ඒ කියන්නේ 3068ක් මේ වෙනකොට වෙන්නේ. එතකොට අපි ෂෙඩියුල් කරන්නේ නැහැ. අපි කන්ටිනියු වෙන්න දෙනවා කැම්පේන් එක. එතකොට බජට් එක ෂෙඩියුල් කරන්න අවශ්‍යත් නැහැ. බජට් එක ෂෙඩියුල් කරන්න අවශ්‍ය වෙන්නේ Tamanට සාමාන්‍යයෙන් ලොකු බජට් එකකට යනවා නම් එයාට ෂෙඩියුල් කරගෙන ඒක යන්න පුළුවන්. ඉස්සරහට මේවා ගැන 1 by 1 මම ගෙනත් වීඩියෝස් ටිකක් ගේනවා. දැනට මම මේ ටික ස්කිප් කරලා පල්ලෙහාට යනවා. මෙතන අපි කන්ට්‍රි එකට අපේ ශ්‍රී ලංකා කියලා දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාට ඕන ලොකේෂන් ටිකක් මෙතන ටාගට් කරන්න. ඕගොල්ලෝ දැන්ටමත් මේවා දන්නවනේ. හරි. මෙතන ඔඩියන්ස් එක. එතකොට ඔඩියන්ස් එකයි මෙතන මේ ටික තමයි මෙතන අපි දැන් එඩිට් කරගන්න ඕනේ. හරිද? එතකොට ඔඩියන්ස් එක අපි දැන් අපි හිතන්නකෝ දැන් මම දාන්නේ මොකද්ද? දැන් මම දාන්නේ ප්‍රොඩක්ට් එකක්. හරිද? දැන් මම මෙතන ප්‍රොඩක්ට් එකක් අපි දැන් ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් නේ දාන්නේ. හරිද? දැන් මෙතන එඩිට් කරගන්න ඉස්සෙල්ලා ඇඩ් කියන මේ ටැබ් එකට මෙතෙන්ට ගිහිල්ලා අපි මෙතන අපේ ඇඩ් එක දාන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් create ad කියලා ක්ලික් කරලා ඔයාට පුළුවන් create ad එකේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට හරිද සර්විස් එකට මෙතනට මේක ටික් එක දාලා වීඩියෝ එකක් හරි සිංගල් ඉමේජ් එකක් හරි ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැරෝසල් කියන එකේදී ඔයාට පුළුවන් පින්තූර ඒ කියන්නේ ඉමේජ් කීපයක් ඇඩ් කරලා ඔයාට ස්ලයිඩ් වෙන විදිහට මේක මෙතන කැම්පේන් එක හදා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනදී ඔයාගේ මේ ඉමේජ් එක හෝ වීඩියෝ එක ඇඩ් කරගන්න. ඔයාට මෙතනදී එන මැසේජ් ටික මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. ඔයාට එහෙම මේ කැමති නම් අලුත් ඇඩ් එකක් විදිහට යන්න පුළුවන්. මේ මෙතනින් මම පැහැදිලිවම කියන්නම්. මෙතන ඔයා දානවා නේද create ad කියන එක අලුතෙන්නේ ඔයා මේ ඇඩ් එක හදන්නේ. එතකොට ඔයා මේ ads manager එක ඇතුලේ ඔයා ඇඩ් එකක් හදනවා. මේ description දාලා ඇඩ් එකක් ඔයා create කරනවා. හරිද? මම උදාහරණයක් ඔයාලට පෙන්නන්නම්. ඔයා create ad ගියා මම single image එකක් අරගෙන image අපි image එකක් select කරගමු page එකේම තියෙන අපි මේකම ගමු. හරි. මෙතන ටෙක්ස්ට් කියලා තියෙනවනේ. ඔයාලට ටෙක්ස්ට් එකේදී ඔයාලට කැමති අපි ටෙස්ටින් කියලා දෙනවා. මෙතන හෙඩ්ලයින් එකටත් අපි ටෙස්ටින් කියලා දෙනවා. ඊට පස්සේ අපි මෙතන ඩිස්ක්‍රිප්ෂන් ඔයාට තව ඩිස්ක්‍රිප්ෂන් ඕන නම් මෙතන ඩිස්ක්‍රිප්ෂන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙතනින් කැමති බටන් එකක් දෙන්න පුළුවන්. අපි මෙතන send message කියන එක ක්ලික් කරලා next ගිහිල්ලා මෙතන image animation එකක් දෙන්නත් පුළුවන්. ඔයාගේ මේ කියන්නේ image කිහිපයක් තියෙනවා නම් හරිද? මේක ක්ලික් කරලා ඔයාට
ඩන් දෙන්න මෙතනින් හරි එතකොට මෙතනදී ඔයාට ප්‍රයිමරි ටෙක්ස් කියලා වැටෙනවා ඒක මම ටෙස්ට් ස්ක්‍රීන් කියලා දැම්මා මෙතනින් ඒ වගේම ඔයාට ටෙස්ට් හෙඩ්ලයින් එක බලා ගන්න පුළුවන් ටෙස්ටින් වීඩියෝ ඇඩ් කියලා මෙතන වැටෙනවා හරිද එතකොට ඔයාට මේ කෝල් ටු ඇක්ෂන් එක දෙන්න පුළුවන් කැමති එකක් හරි දැන් අපි මෙතන මේක හදාගත්තනේ අපි දැන් මෙතන ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ කියමුකෝ හරිද මේ ප්‍රොඩක්ට් එකට අපි දැන් ඕඩියන්ස් එකක් ජෙනරේට් කරගන්න ඕනේ හරිද දැන් අපි ඕඩියන්ස් එකක් අපි මෙතනදී අපි දැන් මෙතන ඉමේජ් එකක් ඇඩ් කරන්නේ දැන් අපි මේ මගේ YouTube එකේ තියෙන thumbnail එකක් තමයි මෙතන ඇඩ් කරේ අපි හිතමු අපි මොන හරි ක්ලෝත් අපි ඇඳුමක් විකුණනවා කියලා හරිද මේ ඇඳුමක් විකුණනකොට අපි මෙතන ඒජ් කැටගරි එක 18යි 65 එතකොට පොඩි ළමයින්ගේ ඇඳුම් විකුණනකොට ඔය දැන් ගොඩක් අය පොඩි මේ ළමයින්ගේ ඇඳුම් එහෙම ටී-ෂර්ට් බිස්නස් ඩිසයින් කරනවානේ එතකොට අපි මෙතන ඔඩියන්ස් එක දෙන්න ඕනේ සාමාන්‍යයෙන් 18යි හරිද 18යි 48 18යි 48 එහෙම නැත්නම් ඔයාලට දෙන්න පුළුවන් 18යි 45 වගේ හරිද සාමාන්‍යයෙන් ඔයකොල්ලෝ අවුරුදු 13න් 15 වගේ ඇඳුම් විකුණනවා නම් 48 වගේ ඔඩියන්ස් එකකට ටාගට් එක දෙන්න 18යි 48 ඒක හොඳටම ඇති හරිද එතකොට මෙතන ජෙන්ඩර් එක ඔයගොල්ලන්ට වුමන් දෙන්න පුළුවන් මෙන් දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ගැහණු අය තමයි ඔන්ලයින් ඇඳුම් පර්චේස් කරන සම්භාවිතාව වැඩි පොඩි ළමයින්ගේ ඇඳුම් මොකද පිරිමි අය පර්චේස් කරනවා අඩුයි ගැහණු කට්ටිය තමයි පර්චේස් කරන්නේ එතකොට අපි මෙතන වුමන් කියලා දෙනවා එතකොට මෙතන ඩීටේල් ටාගටින් කියලා තියෙනවා මේක තමයි වැදගත්ම දේ මේ වීඩියෝ එකේදී ප්‍රධානම දේ තමයි මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ හරිද ඩීටේල් ටාගටින් එකේදී මෙතනදී හරිද මෙතනදී ඔයා කරන්නේ ක්ලෝතින් බිස්නස් එකක්නේ මෙතනදී අපි ක්ලෝතින් බිස්නස් එකට අදාළ කීවර්ඩ්ස් ටික අපි දෙනවා ඔයාට මේ කීවර්ඩ්ස් ගැන අයිඩියා ගන්න නැත්නම් ChatGPT එකෙන් පොඩි හෙල්ප් එකක් ගන්න පුළුවන් හරිද මෙතනදී අපි මේ ක්ලෝතින් කියන කීවර්ඩ් එක සර්ච් කරනවා හරිද මෙතනදී මේ කීවර්ඩ් එක මෙතන පෙන්නනවා හරිද women's clothing පෙන්නනවා men's clothing පෙන්නනවා clothing පෙන්නනවා හරිද මෙතනදී මෙන්න මේ clothing කියන එක සිලෙක්ට් කරගන්න clothing කියන එක සිලෙක්ට් කරගත්තට පස්සේ හරිද මෙතනදී ඔයාලට තව පුළුවන් ටී-ෂර්ට් සිලෙක්ට් කරගන්න පුළුවන් හරිද ඊට අමතරව ඔයාට ටොප් ක්ලෝතින් සිලෙක්ට් කරගන්න පුළුවන් හරිද එතකොට ඔයාට ෆැෂන් ඇක්සසරිස් විකුණනවා නම් ඔයාට ඇක්සසරිස් ක්ලික් කරගන්න පුළුවන් ඊට පස්සේ බ්ලවුස් එහෙම නැත් එතකොට ට්‍රවුසර්ස් මම මේ නිකන් රැන්ඩම්ලි දාන්නේ මේ ඕන ටික හරි මේ ටික ගමුකෝ මේ ටික හරිද මෙන්න මේ පළවෙනි එකේදී include people who match කියන එකේ ඔයා දාන්න ඕනේ ඔයාගේ ටාගට් ඔඩියන්ස් එකේදී ඔයා මේ බලාපොරොත්තු වෙන්න ඒ කියන්නේ ඔයා මොනවාද විකුණන්නේ කියන දේවල් වල කීවර්ඩ්ස් තමයි මෙතනදී දාන්න ඕනේ හරිද මෙතන දාන්න ඕනේ ඒ ටික එතකොට මේ මෙතනින් පුළුවන් ඔයාගේ ඔඩියන්ස් එක තව නැරෝ කරගන්න එතකොට අපි දැන් ටී-ෂර්ට් නේ මේ ඇඳුම්නේ විකුණන්නේ ක්ලෝතින් සම්බන්ධව. එතකොට මෙතන නැරෝ කරගන්නවා මේ ක්ලෝතින් සම්බන්ධ ක්ලෝතින් විකුණන අයගෙන් ඔන්ලයින් shopping කරන කැමති කට්ටිය තමයි මෙතනින් තෝරගන්නේ. තේරුණාද මම කියපක පැහැදිලිද? අපි විකුණන්නේ ක්ලෝතින් මේ ක්ලෝතින් කීවර්ඩ් එක දීලා
ඊට පස්සේ අපි ටාගට් කරනවා ඔන්ලයින් shopping කරන කට්ටියව අපි ටාගට් කරනවා. හරිද? මෙතන අපි ඔන්ලයින් shopping කරන shopping මේ දුන්නාට පස්සේ මෙතන මේ keyword එක වැටෙනවා. ඊට අමතරව shopping ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ඕගොල්ලන් මෙතනින් දෙන්න පුළුවන් ඩරස් කියන එක දෙන්න පුළුවන්. මොකද ඩරස් කියන්නේත් ඕගොල්ලන්ගේ ඩරස් කියන එකටත් ගොඩක් අය විසිට් කරනවා. හරිද? එතකොට ikman.lk කියන එකත් ඕගොල්ලන්ට මෙතනින් දෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතනින් දෙන්න පුළුවන් ඔන්ලයින් මාකට් ප්ලේස් කියන එක ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. හරිද? දැන් මම මේ කීපයක් තමයි මේක දාගන්නේ. ඕගොල්ලෝ තව මේක මේ chat gpt එකෙන් පොඩි උදව්වක් අරගෙන මේ මොන වගේ keywords ද වැටෙන්නේ කියලා ඔයා දාගන්න. එතකොට අපි මෙතන මම මේක පැහැදිලි කරන්නම් මේකේ වෙන්නේ සිස්ටම් එක කොහොමද කියලා. මෙතන අපි දැන් තෝරගත්තේ ඔන්ලයින් shopping කරන්න කැමති කට්ටියනේ ඩරස් එකේ යන අය, ඉක්මන් එකේ යන අය, ඔන්ලයින් මාකට් ප්ලේස් වල සර්ච් කරන අය, එතකොට ඔන්ලයින් shopping කරන්න කැමති අය. හරි. අපි තව නැරෝ කරනවා මේක engage shopper කියන keyword එක. මේ engage shopper කියන keyword එක මම මෙතනින් select කරගන්නවා. හරි. දැන් මෙතන හරිම 100%ක් හරියට අපි මේ audience එක ටාගට් කරගත්තා. අපි දැන් මෙතන ඩොලර් 10ක් වගේ 3000 ගානක්නේ දැම්මේ. ඒ 3000 ගානේදී ඔයාට හරිම රිසල්ට් එක මෙතනින් පෙන්නනවා. දවසට 3000 ගානෙන් ඔයාට මේ හරිම audience එකෙන් හරිම quality lead messages දෙකත් 11ත් අතර තමයි වාගේ බජට් එක අනුව පෙන්වන්නේ. මේ බජට් එක දවසට ඔයා රුපියල් 5000ක් වගේ දානවා නම් හොඳ මැසේජ් ප්‍රමාණයක් එනවා. හරිද? දැන් අපි මෙතනදී පොඩ්ඩක් තව පැහැදිලි කරගමු මේ මෙතන ඩීටේල් ටාගටින් කියන්නේ මොකද්ද සරලවම මේ ඔලුවට දාගමු. දැන් අපි විකුණන්නේ ක්ලෝතින් නේ. හරිද? මේ ක්ලෝතින් සම්බන්ධ මට දැන් යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට ඇඳුමක් මිලදී ගන්න ඕනේ මේ ඔන්ලයින් සර්ච් කරලා. එයා යනවා. දැන් එයා සර්ච් කරන්නේ මොකද්ද දන්නේ නැහනේ. එයා බ්ලවුස්ද එතකොට ෂර්ට් එකක්ද ටී-ෂර්ට් එකක්ද මොකනාද දන්නේ නැහනේ. එතකොට එයා යනවා කෙලින්ම මේ ඩරස් කියන එකේ එයා සර්ච් කරනවා. හරිද? එහෙම නැත්නම් එයා ඉක්මන් කියන එකේ සර්ච් කරනවා. හරිද? එයා Facebook එකේ මාකට් ප්ලේස් වල එහෙම නැත්නම් වෙන වෙබ් අඩවි වල එයා ඇඳුම් සම්බන්ධ මේ වගේ keywords ටික ගහලා සර්ච් කරනවා. තව keywords මෙතනින් දාගන්න. මම මේ ටිකයි දැම්මේ. ඊට අමතරව මේ ඔන්ලයින් shopping කරන මීට කලින් කරපු අය සහ ඔන්ලයින් shopping සර්ච් කරන අය මෙතනින් පෙන්නනවා. හරිද? දැන් සර්ච් කරන හැම කෙනෙක්ම මේක පර්චේස් කරන්නේ නැහනේ. දැන් හිතන්නකෝ මේ ඇඳුම් ගැන සර්ච් කරන අපි උදාහරණයක් ගමු 10000ක් ඉන්නවා මේ 10000ම ඇඳුම් සර්ච් කරන කට්ටිය. හරිද? මේ 10000ම පර්චේස් කරන්නේ නැහනේ. අපි දැන් හොයාගන්න ඕනේ පර්චේස් කරන්න කලින් පර්චේස් කරලා තියෙන අය සහ පර්චේස් කරන්න කැමැත්තක් දක්වන අයනේ අපි හොයාගන්න ඕනේ. එතකොටනේ ඔයාගේ බිස්නස් එක ඔයාට ඒක සේල් එකක් විදියට කන්වර්ට් කරගන්න පුළුවන්. එතකොට ඔයා තෝරගන්න ඕනේ මේ engage shopper කියන keyword එක. හරිද? එතකොට අපි නැරෝ කරලා තියෙන්නේ. හරිද? මං හිතන්නේ මං කියපු දේ තේරෙන්නේ නැති අපි clothing විකුණනවා. ඒ clothing විකුණන මේ keywords ටික අපි මෙතන දාලා තියෙන්නේ. ඊට පස්සේ යම්කිසි පුද්ගලයෙක් clothing ගැන search කරනවා. ඒ clothing ගැන search එයාට clothing මේ මොකක් හරි ඇඳුමක් ගන්න ඕන කෙනෙක් මේ platform වල search කරනවා.
සර්ච් කරාට පස්සේ ඒ සර්ච් කරන අයගෙනුත් අපි ෆිල්ටර් කරගන්නවා හරියටම මේක පර්චේස් කරන්නේ කවුද කියලා. හරි. දැන් අපි මේ ටික හදලා ඉවරයි. හරිද? මෙතනදී වෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් වල ගිහිල්ලා සර්ච් කරන අය හරිද? Facebook එකේදී Facebook එකට ඇවිල්ලා නිවුස් ෆීඩ් එකේ එහෙට මෙහෙට යනකොට අන්න ඔයාගේ ඇඩ් එක එයාට පෙන්නනවා. එයා මාකට් ප්ලේස් එකට ගියාට පස්සේ ඔයාගේ ඇඩ් එක එයාට පෙන්නනවා. මොකද එයා කලින් මේ ක්ලෝතින් සම්බන්ධ දේවල් සර්ච් කරලා තියෙන්නේ වෙන වෙන වෙබ්සයිට් වලට ගිහිල්ලා සහ Facebook එකේදී. හරිද? එයා ඒ සර්ච් කරපු හින්දා ඔයාගේ ඇඩ් එක එයාට පෙන්නනවා. එයා සර්ච් කරපු හින්දා තමයි ඔයාගේ ඇඩ් එක එයාට පෙන්වන්නේ. එහෙම තමයි මේ AI ටෙක්නොලොජි එක හැදිලා තියෙන්නේ. හරිද? එතකොට අපි මේ එන්ගේජ් shopper දුන්න හින්දා ඒක තව නැරෝන හින්දා හරියටම පර්චේස් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අය තමයි ඔයාට මෙතනදි ෆිල්ටර් වෙන්නේ. එතකොට එයා කෙලින්ම ඔයාට මැසේජ් එකක් දානවා. අන්න එතනදී ඔයාට වැදගත් වෙනවා ඔයාගේ කන්ටෙන්ට් එක පිළිබඳව හිතන්න. එතකොට මේ ඔයා කන්ටෙන්ට් එකක් හදනකොට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන හොඳ ක්වොලිටි ඉමේජ් කිහිපයක් අරගෙන ඔයා කන්ටෙන්ට් එකක් ඩිසයින් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉමේජ් අරගෙන ග්‍රැෆික් වැඩ දන්නේ නැත්නම් පිට තැනකට දීලා හරි මට මේක ලස්සනට ඩිසයින් කරලා දෙන්න කියලා හරි ඉල්ලන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් AI තියෙන හින්දා ඔයාටම මේ කන්ටෙන්ට් එකක් ඩිසයින් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගාව තියෙන රියල් ප්‍රොඩක්ට්ස් වල වීඩියෝස් ටිකක් ඔයාට වීඩියෝ කරලා ඒක එඩිට් කරලා ඔයාට මේකේ අප්ලෝඩ් කරන්න පුළුවන්. ෆේක් ඒවා දාන්න යන්න එපා. ඔයා ගාව නැති ප්‍රොඩක්ට් දාන්න යන්න එපා. ඔයා ගාව තියෙන ඇත්ත ප්‍රොඩක්ට් එක ඉමේජ් එකකට කන්වර්ට් කරන්න. එහෙම නැත්නම් වීඩියෝ එකකට කන්වර්ට් කරන්න. හරිද? ගොඩක් අය කරන වැරද්දක් තමයි Google එකෙන් ඉමේජ් එකක් අරගෙන කෙලින්ම ඒක කපලා කොටලා හරි මොනවා හරි කරලා හරි නැත්නම් එහෙම්මම අරගෙන Facebook කන්ටෙන්ට් එයා බූස්ට් කරන්න ඕන හින්දා අප්ලෝඩ් කරලා දානවා. එහෙම කරන්න එපා. එහෙම කරොත් ඔයාගේ රිසල්ට් අඩු වෙනවා. කොපිරයිට් වදින්න පුළුවන් පේජ් එකට පේජ් එක රෙස්ට්‍රික්ට් වෙන්න පුළුවන්. නැත්නම් account එක disable වෙන්න පුළුවන්. ads manager එකට හානි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කොපිරයිට් වැදුනොත්. මොකද ඔයාගේ දෙයක් නෙමෙයිනේ. හරිද? ඔයා කරන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් රියල් ඉමේජ් එකක්. හරිද? රියල් වීඩියෝ එකක් හදලා ලස්සනට කන්ටෙන්ට් එක හදලා අප්ලෝඩ් කරන්න. දැන් මම කලින් දැන් ඔයා හිතන්න ඔයා දැන් කන්ටෙන්ට් එක ලස්සනට මම කිව්වා වගේ ඩිසයින් කරලා ක්වොලිටි එකට හදලා තියෙන්නේ. හරිද? මෙතනින් ජෙනරේට් කරගත්තනේ අපි ක්වොලිටි ලීඩ්ස්. දැන් අපි කන්ටෙන්ට් මෙතනින් කොච්චර ක්වොලිටි ලීඩ්ස් ඔයා ජෙනරේට් කරගත්තත් වැඩක් නැහැ. ඔයාගේ කන්ටෙන්ට් එක අවුල් නම් ඒවා එන්නේ නැහැ. තේරුමක් නැහැ. ඒ නිසා ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක කන්ටෙන්ට් එක ඔයාගේ ප්‍රයිස් ගැන පිළිබඳව ඔයා දැනුවත් වෙන්න ඕනේ මොන වගේ ප්‍රයිස් වලටද යන්නේ කියලා. හරිද? ලොකු ගිනි ගණන් වලට දාන්නත් එපා. එහෙම විකිනෙන්නේ නැහැ ඉතින්. සාධාරණව බිස්නස් එක කරගෙන යන්න. එතකොට ඔයාට හැමදාම බිස්නස් තියෙනවා. මේ වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් හිතෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු වැරදි තව මොනවාද ඕගොල්ලන්ට දැනගන්න ඕනේ කියලා. ඊට අමතරව අපි මේ වීඩියෝ සෙෂන් වලදී ඉස්සරහට ගේනවා AI use කරලා කොහොමද වීඩියෝ ජෙනරේට් කරගන්නේ. එහෙම නැත්නම් කොහොමද ලෝගෝ ඩිසයින් ජෙනරේට් කරගන්නේ. එහෙම නැත්නම් පෝස්ට් ඩිසයින් ග්‍රැෆික් ඩිසයින් කරන අයට ඉතාලියෙන් කොහොමද ඔයාගේ ග්‍රැෆික් පෝස්ට් එකක් ඩිසයින් කරගන්නේ කියලා. ගොඩක් අය Canva එක හරියටම යූස් කරන්න දන්නේ නැහැ. එතකොට අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා Canva ඩිසයින් කරන්නේ කොහොමද කියලා. ඒ පාඨමාලාවක් නොමිලේ මේ channel එකේදී ඉස්සරහට ගේන්න. ඊට අමතරව වෙබ්සයිට් කොහොමද හරියට ඩෙවලොප් කරගන්නේ, WordPress වලින් කොහොමද වෙබ්සයිට් හදන්නේ, ඊට අමතරව කොහොමද AdSense වලට ඇප්ලයි කරන්නේ, AdSense හදාගන්නේ කොහොමද, ඉතා ඉක්මනින් කොහොමද කොල්ලන්ගේ වෙබ්සයිට් එකට AdSense ගන්නෙ, ඒ වගේ ගොඩාක් දේවල් මේ channel එකේදී ඉස්සරහට නොමිලේ කියලා දෙනවා. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකට අමතක නොකර like එකක් comment එකක් දාන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න. සුබ දවසක්.